දැන් අපි කියවන්න යන්නේ early readers ලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද 13 වන සඳුදා මාතෘකාව තමයි නොනවතින ජීවිතය. අද අපේ බයිබල් පාඨය රෝම 5:17. මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරන කොටගෙන මරණය රජකම් කෙලෙවි නම් කරුණාවේද ධර්මිෂ්ඨකම නැමැති දීමනාවේද බහුලත්වය ලබන අය එක්කෙනා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම් කරන්නෝය. ඔබ නැවත ඉපදුන මොහොතේම දෙවියන් වහන්සේ ඔබට සදාකාල ජීවනය නම් වූ ශ්‍රේෂ්ඨතම ත්‍යාගය ලබා දුන්නේය. මෙම ජීවනය සෝය ලෙස හඳුන්වන දෙවියන් වහන්සේගේම ජීවනයයි. ඔබ තුළ මෙම ජීවනය ඇති බැවින් ඔබව නතර කර නොහැක. කිසිවකට ඔබව පරාජය කිරීමට හෝ ඔබව පහතට ඇද දැමීමට නොහැකිය. ආදම්ගේ අකීකරුකම ලෝකයට මරණය ගෙන ආවේය. නමුත් යේසුස් වහන්සේ පැමිණ සියල්ල වෙනස් කළේය. උන්වහන්සේගේ කීකරුකම සහ පූජාව උන්වහන්සේ කෙරෙහි අදහන්නා වූ සියල්ලන්ටම සදාකාල ජීවනය ගෙන දුන්නේය. ඒක ඔයාලට රෝම 5:17 ඉඳලා 19ට කියවලා බලන්න පුළුවන්. දැන් ඔබ සාමාන්‍ය කෙනෙකු නොවේ. ඔබ තුළ දෙවියන් වහන්සේගේ ජීවනය ඇත. එබැවින් ප්‍රීතිවන්න සදාකාල ජීවනය දැන් ඔබ තුළ ක්‍රියාත්මකව ඇත. එය ඔබව නිර්වීත, ශක්තිමත්, ජයග්‍රාහික සහ සැබවින්ම නතර කර නොහැකි කෙනෙක් කරයි. ඔයාලට බයිබලයේ රෝම 5 වෙනි පරිච්ඡේදයේ 5 වන පදය කියවලා අදින් ගෙන ගත්ත දේ තවදුරටත් බලන්න පුළුවන්. අපි දැන් ඇදහිල්ලේ ප්‍රකාශනය කරමු. මං කිව්වට පස්සේ ඔයාලා කියන්න. මා තුළ දෙවියන් වහන්සේගේ ජීවනය වන සෝය ජීවනය තිබේ. එබැවින් මම ජයග්‍රාහිකය. මාව නතර කළ නොහැකි සහ විනාශ කළ නොහැකිය. හලෙලුයා.